ඔයා තාමත් ඇප්ස් දෙකක් අතරේ කෝඩ් ෂෙයා කරන්න කෝඩ් එක කොපි පෑස්ට් කරනවද? ඒ කාලේ දැන් ඉවරයි. Webpack 5 Module Federation එක. මේක මාරම ලේසියෙන් කරන්න පුළුවන්. මේකෙන් වෙන්නේ එක ඇප් එකක තියෙන React components ඇප් එක රන් වෙන වෙලාවෙම තව ඇප් එකකට ලෝඩ් කරන එක. මේක build time එකේදී නෙවෙයි run time එකේදී සිද්ධ වෙන logic එකක්. ඉතින් මේකේ ප්‍රධාන roles දෙකක් තියෙනවා. remote app එක කියන්නේ component එක අයිති app එකට. host app එක කියන්නේ ඒ component එක පාවිච්චි කරන app එකට. මේක setup කරන්න Webpack config එකේ Module Federation plugin එක use කරන්න ඕනේ. මෙතනදී අපි exposes කියන කීයට ඇතුලේ අපිට share කරන්න ඕනේ component එකේ path එක දෙනවා. Module Federation වල තියෙන සුපිරිම දේ තමයි shared dependencies. React වගේ libraries හැම app එකකම වෙන වෙනම load වෙන්නේ නැතුව එකම version එක share කරගන්න Webpack එක බලා ගන්නවා. ඉතින් සාරාංශයක් විදියට කිව්වොත් මයික්‍රෝ ෆ්‍රන්ට් එන්ඩ්ස් හදද්දි කෝඩ් ෂෙයා කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි මේක. කොපි පේස්ට් කර කර කාලය නාස්ති කරන්න එපා. මේ වීඩියෝ එකෙන් ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් මේ වගේ තවත් ඇඩ්වාන්ස් ටෙක් වීඩියෝස් බලන්න මව ෆලෝ කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.